සුබ දවසක් යාළුවනේ. අදත් අපේ මතක පොතට වෙනස්ම විදිහේ ස්ථානයක් එකතු කරගන්නයි සූදානම් වෙන්නේ. ඔයගොල්ලොත් වීඩියෝ එක නරඹලා අපිත් එක්ක එකතු වෙන්නකෝ. අපි අද ටිකක් වෙනස්ම විදිහේ ස්ථානයකට තමයි ඔයාලව එක්කගෙන යන්න හදන්නේ. ඒ තමයි බෞද්ධ කිතුණු හැම කෙනෙක්ම වගේ හොඳින් දන්න කුරුස පල්ලිය. එහෙනම් අපි යමු කුරුස පල්ලියට. ඔන්න යාළුවනේ අපි දැන් කුරුස පල්ලියට ආවා. ජාති, කුල, මල, ආගම් ભેදයකින් තොරව සෑම ජනතාවක්ම වගේ වන්දනාමාන කරන්න ආස්කම් පිරුණු ස්ථානයක් විදිහට තමයි මේ කුරුස පල්ලිය ගැන ගොඩක් අය දන්නේ. එහෙනම් අපි දැන් පල්ලිය ඇතුළට ගිහින් විස්තර කතා කරමු. මේ ආගමික සිද්ධාස්ථානයේ ඉතිහාසය ගැන කතා කරනවා නම් මේක 1921 දී ප්‍රංශ ජාතික ෆර්ඩිනන්ඩ් කියන පියතුමා විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. ජනප්‍රවාදවල සඳහන් වෙන කරුණු වලට අනුව 1921 මේක ඉදි කළත් 1947න් පසුව තමයි මෙය බැතිමතුන් අතර ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ. මේ කුරුස පල්ලියේ තවත් විශේෂත්වයක් වන්නේ සුසාන භූමියක් තුල පිහිටා තිබීමයි. මම දන්න විදිහට සුසාන භූමියක් තුල පිහිටලා තියෙන එකම පල්ලියත් මේ කුරුස පල්ලිය. අපි කුරුස පල්ලියට ගියේ සෙනසුරාදා දිනයක. එදත් විශාල බැතිමතුන් පිරිසක් කුරුස පල්ලිය වන්දනාමාන කරන්න ඇවිත් තිබුණා. අපේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා හිතාගෙන අපි දේවස්ථානයේ වන්දනාමාන කළා. අපි පල්ලියේ ටික වෙලාවක් ගත කරලා බීච් එක පැත්තට යන්න පල්ලියෙන් එළියට ආවා. අපි බීච් එකට යන අතරතුර හමුවන දේව ප්‍රතිමාවත් වන්දනාමාන කරගෙනම බීච් එකට ගියා. උදේ ඉඳන් ඇවිදලා ගොඩක් මහන්සි. ඒ විතරක් නෙවෙයි ගොඩක් රස්නේ. මෙච්චර සීතල වතුර ටිකක් දැක්කම අපි නාන්න නැතුව ඉන්නේ කොහොමද? ඉතින් අපිත් හිතේ හැටියට නාගත්තා. දන්නේම නැතුව හොඳටම හවස් වුණා. ඉතින් අපි දැන් පිටත් වෙන්නයි හදන්නේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.